වරකේ බත් නැද්ද බා? පැණි. බත් තියෙනවකෝ. මේ තව එළවලු නැද්ද බා? තියෙනවා. අමෙන්ද ඕන මේ වියපොද. මේ රැවුල ගිනි අරන් තියෙන වෙලාව උඹේ නෝනේ සුරුට්ටුපත්තු කරන්න. හරි බං මේ කියපන් මොකද්ද වෙලා තියෙන්නේ? වෙලා තියෙන්නේ සකුන්තලා මගේ කොනකින්ද කන්න හදන්නේ බා. ඇත්තද? මේ රිලව් හැත්ත ගෙට පැනලා බත් හට්ටියක් තරන් ගිහලා එළවලු හට්ටියක් තරන් ගිහලා. ඒ මදිවට බං ගෑණි මචං මාව එළියට දාලා දුරත් වහලා තියෙන්නේ මචං. අම්මට එමේ. දැන් ඔබ කොහෙද ඉන්නේ? කොහෙද ඉන්නේ? ඉන්නේ කක්කුසියයි කුසිය අතර දිගරාවේ. බලත් ඉන්නේ ඉතින් අපිට දෙයක් වුණාම අහක බලා ගන්නනේ. මේ පැණියෝ මං කියන්නේ හපක්. ඔබ පුළුවන් තරම් පුරුෂ ශක්තිය ගන්න. ඔබ පුරුෂ ශක්තිය අරගෙන ඇඟේ තියාගන්න. යවා ගන්න එපා. මම ටක් ගාලා කැම දෙයක් අරන් එන්න. මේ ඇත්තටම වරකේ මේ රිලා හැත්තට විසඳුමක් ඇත්තෙම නැද්ද බං? මේ මට හැමදාමත් මේ විදියට එළියෙම ඉන්න වේද? මේකනේ පැණියෝ අපේ මේ ඇමතිගොල්ලෝ ලක්ෂ කෝටි ගණන් වියදම් කරලා රිලවුන්ට රිලා සංගණයක් තිබ්බට රිලවුන්ට පෞල් සෞඛ්‍ය සායනයක් තිබ්බේ නැහැ. ඒක තමයි මේ අවුල කියන්නේ. මොනවා කරන්නද පැණියෝ? මට ඔබ ගැන හරි දුකයි. මේ උඹලා දෙන්නට එක වහලක් යට ඉන්නත් බෑනේ. උඹ එනං එළියෙම ඉඳපන්. මං සදා සකුන්තලාව බලා ගන්න. ඉවසන්නම් රත්තරනේ